Hi guys, welcome back to my YouTube channel. අද මම හිතුවා වැක්ස් එකක් කරගන්න කකුල් දෙකේ අත් දෙකේ. මම රේස කරන්න එච්චර කැමති නැහැ. මොකද රේස කරාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මට කටු වගේ එන ගතියක් එනවා. ඒ හින්දා මම රේස කරන්න කැමති නැහැ. අද මම හිතුවා sugar වලින් වැක්ස් එකක් හදාගන්න. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම භාජනයක් අරගෙන සීනි ටිකක් දාගන්න. මම මෙතන සීනි හැඳි 6ක් වගේ දාගන්නේ. හැබැයි ඔයාලට කැමති ප්‍රමාණයක් සීනි යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට දෙහි ටිකක් මිරික ගන්න. මම මෙතන දෙහි ගෙඩියක් අරන් තියෙනවා. දෙහි ටිකත් ඒකට හොඳට මිරික ගන්න. දෙහි ගෙඩිය මිරිකගෙන ඉවර වුණාට පස්සේ මම මේකට වතුර ටිකක් එකතු කරනවා. වතුර ගොඩාරියක් නෙමෙයි, මෙන්න මේ ප්‍රේරණ ප්‍රමාණයට එකතු කරගත්තාම ඇති. ඊට පස්සේ මේක මම අඩු ගින්දරේ මෙන්න මේ විදිහට හොඳට හැඳිගා ගන්නවා. ඝනකම පේස්ට් එකක් වගේ එනකම්. මම මෙතන බොහොම පොඩි ප්‍රමාණයක් තමයි හදන්න අරන් තියෙන්නේ. මොකද සමහර දවස්වලට මම ගොඩාරියක් ප්‍රමාණය හදන්න ගත්තාම ඒක හරියට පදමෙන්නේ නැතුව විසික් කරන වෙලාවල් තියෙනවා. ඒ හින්දා මම පොඩ හදන්න තියාගන්නවා. මට ඕන පදමට ආවද කියලා බලාගන්න මම පොඩි වතුර කප් එකක් අරගෙන මම ඒකට මේකෙන් චුට්ටක් දාලා බලනවා. එතකොට ඒක ගොඩාක් මේ වතුරට දැම්මට පස්සේ ඒක පේන්නේ නැතුව පිඟිලා දිය වෙලා වගේ යනවා නම් ඒ කියන්නේ පදම හරිනේ නෑ. දැන් දැක්කනේ දැම්මට පස්සේ මේ අර තික් ගතියක් නැහැ, නිකන් වතුර වගේ දිය වෙලා යනවා. ඒ කියන්නේ පදම හරි නැහැ කියලා මම මේකෙන් තමයි දැනගන්නේ. දැන් හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. චුට්ටක් දාලා බලමු මේකට. හරි. කලින් වගේ තියාරු නැහැ. චුට්ටක් මේ ඝනකමට වගේ එනවා. මේ පදම ඇති මට. මම හදාගත්ත එක මෙන්න මේ වගේ කප් එකකට දාගත්තා. දාලා චුට්ටක් කියලා මම මේක නිවෙන්න තියෙනවා. මේක හරිම රස්නේ. මේ පාවිච්චි කරන්න බැරි හින්දා. හොඳටම කෝල් වෙලා තියෙන්නේ. දැන් මම මේක ඇප්ලයි කරන්න යනවා. කඩේ තියෙනවා වැක්ස් ටින් එකක් ගන්න. හැබැයි මේ වෙලාවේ මගේ එක ඉවර හින්දා මම හිතුවා මේ sugar වැක්ස් එක හදාගෙන පාවිච්චි කරන්න. වැක්ස් එකේ වැඩ ටික ඉවරයි ළමයි. මම දැන් හොඳට නාගෙන ආවා. මට දැන් හොඳටම බඩගිනි. අපි ගිහින් මොනවා හරි කන්න හදාගෙන එමු. මම හිතුවා කොරියන් වෙජ්ජි පෑන්කේක් එකක් හදාගෙන කන්න. මම මෙතන ගත්තා අල, කැරට්, ගෝවා, එතකොට ලුණු ගස්. ඒ ටික තමයි මම මේ අරන් තියෙන්නේ පොඩියට කපලා. ඊට පස්සේ මම පාන් පිටි ටිකක් ගත්තා. ඒකට මම මුලින්ම දාගන්නවා කෝන් ෆ්ලවර් ටිකක්. කෝන්ෆ්ලවර් ඇඳි දෙකක් විතර වගේ දාගෙන ඊට පස්සේ ලුණු ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මේකට වතුර ටිකකුත් දාලා මේක හොඳට කවලම් කරගන්නවා. හොඳ පේස්ට් එකක් සාමාන්‍ය ඝනකම පේස්ට් එකක් එනකම් මම මේක හොඳට කලම් කරගන්නවා. මෙන්න මේ වගේ පදමට මම හදාගන්නවා මේ පේස්ට් එක. ඊට පස්සේ මේ හදාගත්ත පේස්ට් එක අර එළවලු ටිකට දාලා හොඳට කවලම් කරලා ගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් ටිකක් දාලා ඉවර වෙලා ඒක ටිකක් රත් වෙන්න කියලා අර හදාගත්ත එළවලු මික්ස් එක අපි මේකට දාන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට දෙපැත්ත මාරු කර රොටියක් පුච්චනවා වගේ හදාගන්න. දැන් නම් මේක දෙපැත්තම හොඳ ගානට කර වෙලා තියෙනවා. අපි දැන් මේක නිවෙන්න තියලා කාලා බලමු රස කොහොමද කියලා. මම මේක පොඩි කෑලි වලට කපා ගත්තා. අපි දැන් මේක කාලා බලමු රස කොහොමද කියලා. මේක පේනවා වගේම ඇත්තටම හරිම රස කෑමක්. ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන්. පොඩි බඩගින්නක් ආවහම මේක හදාගෙන කන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලොත් මේක හදලා රස බලලා කමෙන්ට් එකක් මටත් දාගෙන යන්න.
ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. බයි.